ඊයේ දැක්කට පස්සේ උග දවස් ගින්නේ. අනේ ඔයම නෙවෙයි. කොච්චර මෙච්චර දවසක් උග නොදකින්න ගිහින් ගියේ. මම ඉතියා ගෑස් පොලි. ගෑස් පොලියේ? ඔයා ඉන්නේ බෙල්ල මොන්නේ? ඔයා දැක්කනේ මාව? අනේ ඔය දැක්කා. ඒකනේ මේ කච්චේ උගේ මන්දියා බලන්න. ලස්සන කොල්ලෙක් ඇවිල්ලාද? අච්චේ දැන් මනමාලේ ආවෝ. ඒකනේ දැන් තමයි මනමාලකම ගහලා තියෙන්නේ. අනේ ඒ ඔව්. අර දුඹලක්වත් ඇවිල්ලා නේ. ඔය අඳුර ගත්තද? ඔව් ඔය පාන ලව් එක. ඒකනේ ඉස්කෝලේ කාලේ ඉඳන් තිබ්බ එකනේ. ඉස්කෝලේ කාලේ ඉඳන් එන ලව් එක එවුණාට එයා මට බොරු වැඩක් කරේ. බොරු වැඩක් කරාද? කමන්නේ. එහෙම නෙමෙයි. එහෙනම් කොහමද? පොඩි තුනක් දාමුයි. චූන් එකක් දාලා බලමු නම්. පොඩි එකක්. පොඩි එකක් දාලා බලමු. ටටටටටට තාරපතිය සාතිකේ නාතාරපතිය තාතාතාතාරපතිය තාතිකේ නාරිලාපතිය තාතාතාතාරපතිය තාතිකේ නාසවල කොටිය. ඔයයි හරිම සෙවල කොටියා. ඔයයි ඔය කොල්ල කොටිය. ඔයානේ ඔය ටොම්බ බලලා තියෙන සෙවල වැඩ කරලා. එහෙම නෙමෙයි. ඉතින් නම් එක පිටේ ගවදන් දීලි දෙක තුනක් ගෙයියනි. ඒකනේ කොහොමද මේ ටොම්බ බලල්ලුනේ? ඒක ඉතින් අපේ අරයාගේ ලැජ්ජාව තමයි. අරයයි කිව්වේ. ඔව්. ඒක නෙමෙයි. ඔව්. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද ඔය දෙක ප්‍රශ්නේ? මේ දෙන්නා මෙමි. මොකක්ද? මේ දෙන්නා මෙමි. මොකක්ද ඇහෙන්නේ නැහැ මේ දෙන්නා. ඔව්. ඒ කොහොමින්ද කියලා අහන්න ඔය ළමයි අම්මලා හැමදාම ගත්තොත්. ඒකනේ දෙන්නකින් අහලා බලන්නකො. අහලා බලන්න. පොඩ්ඩක් අර කිට්ටු කරලා අහලා බලන්න. ඉක්මනට අහන්න බෑ මට ගහන්න දන්නවා. ගහන්නේ අක්කාරි හොඳයි. ඈ? ඔව්. එහෙම නෙමෙයි. එහෙනම් පොඩි මෙව්වමක් තියෙනවා. මොකද්ද මෙව්ව එක? දැන් මේගොල්ලන්ට ඔක්කොම මේ සාහිත්‍ය කරානේ. ඕක කරලා තියෙන්නේ. මගේ සාහිත්‍යයක් එන්න ඕනේ මෙයා. ඔයත් චාරිත්‍රාක් කරලාද? කරන්න බලන්න. කරනවා බැහැ. ඒ ඔව්. මොනවද සාහිත්‍ය කරන්න යන්නේ? කරා බලන්න එන. කරන්න. ඔයයි කියන්නේ ඉතින් මම කියන්න බෑ නේවා. ඔය දෙක කොහෙන්ද යන්නේ? අපි දෙනවා මම තමයි යන්නේ. මං හිතුවා ඇමරිකා යනවා කියලා. ඇමරිකා යන්න බෑ ඕනේ. ඇයි ඒ? උඩ කනාකි. තොටක් කරලා ඉන්නේ. ඔව්. එහෙම නෙමෙයි. එහෙනම් මේ ඔව්. ඔය දැන්නවා. දැන් තමයි වනවාලයා. එයාලට හිනානේ. නානේ මේ දැන්නවා අල්ප මනමාලිය. ඒකනේ මංගල ඡායාරූප එකක් ගත්තා ඌ. ඕ ගන්නද? ඔය ගත්තේ? ඔය ගන්න මාලිලා ගන්න එනවා. ඔව්. එහෙම නෙමෙයි. එහෙනම් කොහමද? මේ අක්කා කියනවා අක්කා මොනවද කියන්නේ? දවස් දෙක තුනක කලින් ගාව නම් මොකක්ද හිතලා බලන්න. අයියෝ ගායි බලාගෙන වෙන්න. ඈ? ගායි. ගහයි. ඔව්. එහෙම නෙමෙයි. ඔව්. මේගොල්ලන්ගේ ආසාව ඔව්. ඈ? මොකක්ද ආසාව? ලංකාවේ පාර්ලිමේන්තුවක් හදන්න. අම්මෝ ඉවරයි ඒක. ඈ? ඔව්. ළමයි තුමක් හදනවා කියන්නේ මෙයා. දුසිබා? අම්මෝ. හොඳ නැද්ද? හොඳ නෑ නේද? එමයි. නෑනේ. ඔය අක්කා හරිම තැම්පත් ළමයි. අනේ මට ගෑස් සිලින්ඩරේ වගේ තිබ්බ තැන ඉන්නවා. අනේ ඒව නෙමෙයි. ඔව්. එයාලා නම් දාන්නේ කොහොමද දන්නවද? කොහොමද දාන්නේ? ජනවාරි පෙබරවාරි මාස වස්තුන් ගයි කුණු කුඩා ඒ නා වැඩුණා තවුදා කවුරුද කියලා දානවා කියන්නේ? ඇති නේද? ඇත්ත? ඇති. වැඩි හේතියොත් ඔයද අන්න හම්බියක් හරි. එහෙම නෙමෙයි. එහෙනම් සුස්තාන දෙන්න ඕනේ. හරි. ඔව්. අයියාට නේද? අයියාගේ අම්මා ඉන්නවද දන්නේ නැහැ. අයියාගේ අම්මා ඉන්නයි. අම්මට පොඩ්ඩක් මෙහෙට ගෙට වෙන්න කිව්වනම් හරි නේද? ඉන්නවයි. අයියේ නැතේ වගේ නේද? ඉන්නවා අර එක්කගෙන ඉන්නේ. එකෙන් ඉන්නේ. ඔව්. ඒව නෙමෙයි. ඔව් පොඩි සූට් එකක් දාමු. උදේ දාවයි. ඔව් ඔබ දාමු. අපුරු මැකි I'm
එහෙම හරියන්නේ මේ වැදගත් වූ මංගල සභාවකට ඉන්නේ. මංගල සභාවක තමයි ඉන්නේ ගත්තේ. ඔන්න අයියගේ අම්මා ආවා. අම්මාවද? ඔව්. එහෙනම් මෙහෙම කරන්න තියෙන්නේ අයියේ. ඔයාලට මොනවද කියන්න තියෙනවා කිව්වා නේද? අම්මට පොඩ්ඩක් නැගිටින්න කියමුනේ. ආවද අම්මා ඕමෙන්ද පුතේ? ඔව් ආයෙත් අයියට කියන්න කියමු කරග. ඔව්. දැන් අයියා කියන්න ඕනේ මේකයි. අම්මට ඇහින්න කියන්න ඕනේ. මම ගෙදරට රෙදි හොදන මැටමක් ගෙනාවා කියලා. එතන අයියට හිරියර කරා. අද ඉඳලා හිරියර වෙන්න පටන් ගන්නනේ. අද ඉඳලා හිරියර වෙන්න පටන් ගන්නනේ. ඒකනේ. ලොකු එකක්ද? ඔව්. මොකක්ද කරන්නේ? අන්ද අපේ දරුවාගේ අම්මා දරුවාට අම්මා කෙනෙක් කොයි? දරුවාට අම්මා කෙනෙක් නෙමෙයිනේ බං. එහෙනම් ඔබට භාර්යාවන්ට හොයන්නේ? නෑ නෑ බං මගේ දරුවාට අම්මා කෙනෙක් හොයන්න. ඔබට දරුවෝ ඉන්නවද? අම්මා කෙනෙක් හොයන්න. ඔයද ගුඩි කන්දරේ තාත්තෝ එළියොත් ඈ. ඒකත් දැයිතුලි බංගලා. පෝරගෙට නැගලා අතපය පක් කරලා අක්කට කියලා අප්පට කියලා නේද? ලෙවල් එක බලලා ලෑන් එක බලලා ඔව් ඒව නෙමෙයි. එහෙනම් ඒව නෙමෙයි කොහොමද? එහෙනම් කොහොම කාලේ ඉන්නවා? ඒකනේ අයියා ඔබට මොකක්ද කවියක් කිව්වේ නැද්ද? ඈ? අයියා කවියක් කිව්වේ නැද්ද? අයියා වන්නම් කියලා ඔයාලට කිව්වේ. අයියා මට ඊයේ කෝල් කරලා කවියක් කිව්වා. මම කියන්න ගන්නේ නෝ. මං කියන්නද? අයියා කවදෙක් ඉස්සෙල්ලා දවසේ අක්කට අයියාට කවියක් මතක් වුණා. ආහා. කොළඹ ඉඳන් ආලස්සන තරුණී ආහා. දුම්රියකින් කීනවලට බැවිලි ඇස් දෙක පල්ලා දැක්කම මට කෙල හැලුණි දුම්රිය පිටින් උස්සන් කන්නට සිතුනි මර කවියන්නේ ඔය එක. ඒකනේ ඒක නෙමෙයි. ඕ ඒව නෙමෙයි. ඕ ලාව කොහොමකින් තියනවා? ඒකනේ මේ අද වටිනා දවසක් නේද කුතුමා? ඒකනේ නේද? මේ අලුත් ලබන්නව ජීවිතය. ඕ අක්කට කවියක් කියවලා යවුනේ. අක්කත් අයියට කවියක් කිව්වලුනේ. කිව්වද? ඕ මන්නම් කිව්වේ ඒකක්. මට විතරයි කියන්නේ. ඒක යාවක් කියන්නේ මම කියන්නම් ඒක. කියන්න. මංගල දිනය දාපල දින රන් මුද්ද ඔබ නොමැතිව ඇහෙනවා තනි කර සද්ද දැන් මට පිරෙයි 28 වෙනි අවුරුද්ද රංගඳ මාවගෙන යනවද නැද්ද ඒකත් කිව්වනේ අයියටත් තව මට පොඩි කවියක් තියෙනවා ඒක කියන්නද අනේ එපා ඔය අනේ ඒක පොඩි පද දෙකයි තියෙන්නේ කියනවා ඔන්න කියනවා තිබුණත් හොඳට පුත්තල මේ විදුණු ලුණු කන්නට එපා කෙල්ලන් දෙන දිරපුලනු පතිරි දෙයියගෙන් සලුවක් කරාවක් ආවයි කියනවා. නේද? ඒකනේ අපි මේ වේලුතාලු කරාට. නේද? ඔව්. ඒකනේ නම. ඔව්. සිම්පතන් ගන්නවා යුග ජීවිතය. ඒකනේ දෙන්නට ආශිර්වාද කරලා පතිරි දෙවියන් සලුවේ ආවඩලා. ආවඩලා නේද? එහෙනම් අපි මధుරාපුරේට යමුද? ඒ කියන්නේ කාලය කොහොම කියන්නේ කොහොම තේමෙදා තවත් මේ දේවල් ඉදිරියට වෙන්න දෙනවා. නේද? ඔව්. මේ ලබන්නා යුග ජීවිතය සර්වාපකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා ප්‍රාර්ථනා කළා
යමු හිතේ සිට තියෙන අටලුවක් රෝගනවලුවක් ව්‍යාධි 203ක් අතර දුරින් පුදරෙන්නයි කියලා දෙන්න නේද ආවඩ අටලුවක් රෝග 203ක් අතර කියනවා ඔව් දුරින් පුදරෙන්න කියලා දුරින් පුදරෙන්න කියලා ඒ පස්සිනි වේදයන්ගේ සර්වේ ආවඩලා නේද එලා එළමුතෝ සාන්තකා දුර වේවා කියලා දුර වේවා කියලා යමු එනයි යමු මෙන්න මහා සම්මතෙන්